ඒකත් එක්ක ආවේ 1 ගෝල් එකට. මට දැනගන්න පුළුවන් මහත්තයාගේ මේ අනුර ජනාධිපතිවරයා මේ රට කරන විදිය හොඳයිද වෙනසක් තියෙනවද නැත්නම් නරකක්ද තියෙන්නේ මේ රටට? ඒතරම හොඳයි. හොඳයි කියන්නේ මිනිස්සු ඉස්සර හිටියට වඩා මමත් දැන් ආෆ්ටර් කොවිඩ් රටේ මට රස්සාව නැතුව මම රට ගිහිල්ලා අනාථ වෙලා ආවා. ලංකාවට ඇවිල්ලා අනුර ආවට පස්සේ ඇත්තටම රස්සාවත් හොඳයි, ටූරිසම් ෆීල්ඩ් එකත් හොඳයි. ඇත්තටම 100%ක් සුපිරියම ලංකාවේ තියෙන. ඇත්තටම හොඳයි. ඒ කියන්නේ JP. ඒ කියන්නේ අපි දැන් අඳුන්වනවානේ මේ බයියෙක් මේ ජෙප් එක. එහෙම කියලා කියනවනේ අපි. දැන් එතකොට ඔයා ගත්තොත් JP ජෙප් එක. එහෙමද? ඒ කියන්නේ මම එහෙම පක්ෂයක් නෑ. කවුද හොඳෙන් රටක් කරගෙන යනවා එයාට තමයි වැඩ කරන්නේ. එතකොට ඔයා හිතන විදිහට ඉස්සරහට මේ රටට හොඳක් වෙයිද මේ ආණ්ඩුවත් එක්ක නැත්නම් නරකක් වෙයිද? හොඳක් වෙයි. ටූරිසම් කරන්නේ. ඔයා හිතනවා ටූරිසම් ෆීල්ඩ් එක මීට වැඩිය ගොඩාක් දියුණුයි කියලා. දැන් මෙච්චර කාලයකට දැන් සුපිරියටම තියෙනවා. අනුර ආවට පස්සේ ටූරිසම් ලංකාවේ සුපිරියටම කරා. ඔයා ඒ කියන්නේ ඔයා හිතනවා ඉස්සරහට මේ රට සෑහෙන දියුණු වෙයි කියලා. මේ ආණ්ඩුවත් එක්ක. අනිවාර්යයෙන්. මේ රට ඇත්තටම අනුර කුමාර දිසානායක මහත්තයා කරන විදිය හොඳයිද නරකයිද? ඉස්සරහට මෙහෙම වුණොත් අපිට මොනවා වෙයිද? හොඳක් වෙයිද නරකක් වෙයිද? මේක දැන් අපිට දැන්ට පේන විදිහට හොඳයි කියලා හිතනවා. හැබැයි දැන් අපිට වැඩි රටේ තව ඉදිරියට අනාගතේ ළමයිට හොඳක් වෙනවා නම් තමයි අපේ හැමත තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා ආණ්ඩුව වලට වැඩි අපි පොඩි දැක්මක් ඉතින් අපිට පේනවා. ඔව්. ඉතින් අපි ප්‍රාර්ථනා කරන්නේ අපේ ළමයිගේ තව ළමයිගේ ඉදිරි පරම්පරාව. ඔව්. අන්න ඒගොල්ලන්ට හොඳක් සිද්ධ වුණොත් මේ හොඳයි කියලා හිතන හැබැයි ඉස්සර හිටපු මේ නායකයන්ට වැඩි මෙයා හොඳයි කියලා මගේ මතේ තියෙනවා. වෙනසක් වෙලා තියෙනවද නැද්ද? හැබැයි ඉස්සරට වැඩි වෙනසක් වෙලා තියෙන ඉස්සෙල්ලා නම් ඉතින් අර තිබ්බ කොරෝනා ව්‍යසනෙත් එක්ක ඉතින් ගොඩක් දේවල් වුණා. ඒකත් එක්ක තමයි ඉතින් මිනිස්සුන්ට ගොඩක් දේවල් මුණ පාන සිද්ධ වුණේ. ආර්ථිකය වැටුණා නේද? ගොඩක් දේවල් අපි ඒක පිළිගන්න ඕනේ. දැන් ඊට කලින් හැමදේම ලාභ වෙලානේ තිබ්බේ. කාලෙද හැමදේම අඩුයිනේ. කොරෝනා වලින් පස්සේ ඉතින් වෙච්ච දෙයට ගොඩක් ඒකට ඉතින් අපි රටේ පාලකයින්ට දොස් කියලා හරියන්නේ නැහැ. ඉතින් ඒක වෙච්ච දෙයක්. මෙහෙමයි අපි සාමාන්‍ය මිනිස්සු වටේ මොන ආණ්ඩුව ආවත් අපි ප්‍රාර්ථනා කරන්නේ අපිට හොඳක් වෙන්නනේ. ජාතියක් ભેදයක් මට නම් නෑ ඇත්තට. මට හොඳයි කියලා හිතන මෙයා මම මෙයාට දෙනවා. කියන්නේ මිස් කියන්නේ මේ රට ගැන හිතලා ජනතාවක් පිරමුණට ඡන්දේ දුන්නා කියලා එක. මොකද ඒ වෙලාවේ හැටියට අපිට ඇත්තම රට බේරගන්න දෙන්න කෙනෙක් හිටියේ නෑනේ. මේ පක්ෂය ඔබතුමීට අනුව රටට බොහොම හොඳක් කරනවා ඉදිරියට බොහොම හොඳක් කරයි කියලා හිතනවා. ඔව් අපිට ඉදිරිය ගැන හිතන්න බෑ. ඉතින් දැන් ඉස්සෙල්ලා ආපු ගොඩක් අයත් මිනිස්සුන්ට බොරු දේවල් පෙන්නුවා නැද්ද? රට මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා ඡන්දේ ගත්තා. දැන් පොඩිම අපේ අම්මල ඡන්දි ඉල්ලන නායකයෝත් ඉන්නවනේ. ඒගොල්ලෝ ඡන්දි ඉල්ලන කාලේ ගෙවල් වලට එනවා අරව දෙනවා මේව දෙනවා. හැබැයි ඒගොල්ලෝ ඉල්ලගත්තට පස්සේ අපි ඒගොල්ලන්ගේ පස්සේ යන්න ඕනේ කිසිම සෙතක් නැහැ. දැන්ට පේන විදිහට අපි හිතනවා ඉතින් එහෙම නොවුනොත් ඉතින් එයාට වෙන්නේ තනිත් ඇට වෙච්ච දේම තමයි. ඔව් මොකද මේ කාලෙදී රටේ බොහොම කසුකුසුවක් තියෙනවා. අපි අනුර කුමාරට ඡන්දේ දුන්නා ඒත් වැඩක් නැහැ. බඩු මිල මෙහෙමයි බඩු මිල අරමයි. ඒ විදිහ ලොකු කනස්සලු ටිකක් තියෙනවා මේ JVP එකේ ඡන්දේ දුන්න කට්ටියත්. ඒ අහන්නේ ඒ වගේ රැල්ලක් යන වෙලාවේ මේ ඒතර මේ මහින්ද කියන චරිතේ ඒ යුද්ධ නැති කරන මාර්ගෙන් හෝ මිනිස්සුන්ගේ කැමැත්ත අරගෙන ප්‍රමාණයක් ඒ කාලේ ගත්තට අද වෙනකොට එතුමාට කිසිම ඡන්දයක් නැති වෙලා දෙනවා. ඒතර එතුමාගේ පුතා නාමල් රාජපක්ෂ මැතිතුමා මේ වෙද්දි යම් කිසි ප්‍රමාණයකට ඡන්ද ලැබුමින් පවතිනවා මුළු දිවයිනේම. ඔබතුමියට එහෙම කිව්වොත් අපි හැමෝම දන්න රාසත් තමයි හොරකම කියන්නේ. ඒතර ඔබතුමීට නාමල් රාජපක්ෂ කියන මිනිස්සයාට ඡන්ද දෙන මයින්ඩ් සෙට් එකක් තියෙන මිනිස්සු ගැන ඔබතුමිය මොන වගේද දකින්නේ? මේ ගොඩක් ඔය ඒගොල්ලන්ට හැදිලා ඉන්නේ පොඩ්ඩක් තරුණ පරපුරට වැඩිය පොඩ්ඩක් මැදිවියේ මධ්‍යස්ථ කට්ටිය තමයි ඉන්නේ. මොකද ඒගොල්ලන්ට අනාගතය ගැන ඇත්තටම කිසිම දැක්මක් නැහැ. ඒගොල්ලෝ හිතන්නේ දැන් ගැන. අපි හිතන්නේ අපි ගැන නෙමෙයි. අපේ දරුවන්ගේ දරුවෝ ගැන. එහෙමනේ අපි හිතන්නේ. මේ මට ලොකු දේශපාලන දැනීමක් නැහැ. දැන් අපිට හිතුණත් කියමු දැන් නෑ උනාට ඔබතුමිය ගෘහණියන්නේ. ඒතර ඔබතුමියට ඡන්දේ තියෙනවා වළංගු ඡන්දයක්. ඒතර මේ රටේ වගකීමක් තියෙන ජේෂ්ඨ කාන්තාවක් ඔබතුමිය. දැන් මම හදන කේක් කියමුකෝ. දැන් මට හැමදේම අඩු වුණොත් විතරයි මගේ පාරිභෝගිකයට මට සාමාන්‍යයෙන් සාධාරණ මිලකට දෙයක් දෙන්න පුළුවන්. ඉතින් දැන් ඉස්සෙල්ලා තිබ්බට වැඩිය දැන් නැති හැමදේම ගණන් මීට ගොඩාක් කල් තිබ්බ බඩු මිලට වැඩිය දැන්
ගොඩක් නැගලා ඉතින් ඒ හා සමානව මිනිස්සුන්ගේ රැකියාවලුත් දිනු වෙනවා නම් මම හිතනවා හොඳයි කියලා. තම හැම දෙයකින්ම මාර්ගේ පාදලා අපි සුවන් රැකියා දැන් අපේම රැකියාව කරනවා කියන්නේ අපි තව රටට විනිමය ගේන. ඉතින් ඒ නිසා මම හිතනවා දැනට අනුර සහෝදරයා හොඳයි කියන මතේ මම ඉන්නවා. මොකද දැන් ගොඩක් අපි බැට කාලා හිටියේ. පොලි දැක්කනේ ඒ ටිකේ පෙට්‍රල් පෝලිං වලදී අපේ හස්බන්ඩ්ලා වුණත් උදේ ගියාම දවස් දෙකකට පස්සේ ගෙදර ආයි පෙට්‍රල් ටික ගහගෙන. ඒ වගේ පෙට්‍රල් පෝලිං ගෑස් ඒ යුගය අවසන් කරා. අන්න එහෙම තිබ්බා. ඉතින් අදටත් තව ඉස්සරහට ගෑසුත් වැඩි වෙයි. ලයිට් බිලුත් වැඩි වෙයි, වතුර බිලුත් වැඩි වෙයි. අපි බලාගෙන ඉමු නේද? මොකද වෙන්නේ කියලා. ඒක යාට තියෙනවනේ කාලයක්. ඒ කාලේ ඇතුළතද යාට කරන්න බැරි වුණොත් ඉතින් අර වගේ මිනිස්සු යාටත් ඒ දෙයම කරයි. අවසාන වශයෙන් මම මේ කියන දේ තමයි ඔබතුමිත් මේ කියන දේ මේකම වෙන්නේ නැති රජය ඉදිරියටත් පැවතුනොත් රටට හොඳක් වෙයි. ඔව් මම එහෙම දැනට අපිට අර ඉතින් හෙරිනිමිති කියන්න බෑ ඉතින් මොකද අපි විඥානය නෑනේ අපිට නේ. අපි බලමු නේද මොකද වෙන්නේ කියලා නේ. රවින්ද්‍ර ප්‍රශ්නයක් දැනගන්න පුළුවන් සෝගෙන් මේ රට යන විදිය ගැන අනුර ජනාධිපතිවරයා මේ රට කරන විදිය හොඳයිද නරකයිද? අදහස අයිඩියා එක මට චුට්ටක් දැනගන්න පුළුවන් මේ රට ගැන. යන විදිය නම් ඇත්තටම අමාරුයි. ඒද වෙයිද දැන් අපි ගන්න ආදායමනත් අපිට මේ පොකට් එක ඉතුරු වෙන්නේ නෑනේ. අර තේරෙනවනේ. ඒ කියන්නේ දැන් ගොඩාක් දැන් බලාපොරොත්තු දීලා ආවා. අපිත් ඒ බලාපොරොත්තු වලට තමයි අපි සහයෝගය දුන්නේ. ඉතින් තාම ඒවා ඉෂ්ට වෙලා නැති පාටක් තමයි පේන්නේ. ඉතින් අපි කැමැති ඉතින් මොන හරි දෙයක් වෙලා මේක මේ ගොඩ යනවනම් රට මේ තියෙන තත්ත්වෙත් එක්ක ගොඩක් අමාරු තත්ත්වෙත් තමයි මට නම් පේන්නේ මේ මොකද මේ අපි පෞද්ගලික වංශය වැඩ කරත් රජයේ වැඩ කරත් තේරෙන්නේ නැති කාටත් වේදම් වැඩි කියලා. ඒක තමයි කියන්න දෙන්නේ මම නම් කියන්නේ මේ මොන හරි කරලා තියෙන රට ගොඩ නගියොත් අපිට සතුටුයි. ඒ කියන්නේ සර් කියන්නේ මේ රට කරන විදිය තරමක් දුරට අනිත් ආණ්ඩුත් එක්ක මදි කියලා. මදි. එතකොට සර් කියන විදිහට මේ ආර්ථිකයේ තව ඉස්සරහට යන්න කොහොමද මේ රජය වෙනස් කරන්න ඕන නීති රීති මාලාවන් තියනවද? නැත්නම් සර්ට තියනවද දැක්මක් ඒක කොහොමද වෙනස් වෙන්න ඕන කියලා? මාලාවක් කියන්නේ මේක වෙනස් කරනවා නම් අංක එක තමයි දැන් තියෙන රාජ්‍ය සේවකයන් නිසා මේක වෙනස් වෙයි. ආයතන වල පරණ සෙට් එකක් ඉන්නව නේද? ඒ කට්ටිය තමයි කරන්ට් දෙන්නේ මේක. සර් කියන විදිහට ඒක මාරු කරන්න ඕන. මාරු කරන්න හරි මොකක් හරි විසඳුමක් ගන්න ඕනේ. නැත්නම් මේ අනුර මාත්‍යත් කාටවත් මේක කරන්න බෑ. සර් JPද මම මෙහෙමයි දුන්නේ මේ පාර මාලිමාවට. මම ඇවිල්ලා වෙන පක්ෂයක. එතකොට දැන් අසතුටුයි මාලිමාවට දුන්නේ කියන්නේ. අසතුටුයි. ඒක කියන්නේ අපිට අපි හිතපු දේවල් තාම දුන්නේ නැහැ. එතකොට මේ රට ඉස්සරහට මේ ආණ්ඩුවත් එක්ක කරගෙන යන්න හරි අමාරුයි කියන තැනක ඉන්නේ. ඔය දැන්ට තේරෙනවා ඉතින් ඒ නේද? පොඩ්ඩක් තේරෙනවා නේද? හරියට කියන්නේ මිනිස්සුන්ගේ කොහොමද මේ ආර්ථික රටාවත් එක්ක තේරෙනවා ඉතින් කට්ටියට. අපිට හම්බ කරන දේ අපිට ඉතුරු වෙන්නේ නැහැ. සර් හිතනවා ආණ්ඩුව එක්ක වෙනස් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ආණ්ඩුව පෙරලෙන්න ඕන. පෙරලෙන්න කියන්නේ මේ පෙරළුණත් එන කට්ටියත් ඉතින් මේකනේ කරන්නේ. ඉතිපත් වෙනින් වෙනසක් වෙන්න ඕනේ. හරි. සර් මගේ අවසාන ප්‍රශ්නේ පෙර තිබ්බ ආණ්ඩු මේ රට කරපු විදියයි මේ අනුර කුමාර දිසානායක මහත්තයා මේ රට කරන විදියයි වෙනසක් නැද්ද? නැත්නම් එකම විදියටද මේ රට දුවන්න ප්ලෑන් කරන්නේ? වෙනසක් කියන්නේ ඉතින් හිතපු වෙනස තාම නැහැ. හිතපු හින්දානේ ඡන්දෙ දුන්නේ. ඉතින් තාම අතින් පරණ දේවල්ම තමයි ඉතින් අපිට දකින්න ලැබෙන්නේ. අපි අදත් ආයෙත් මේ පරණ දේවල් බලන්නේ. ඒ කියන්නේ සර් කැමති මේ රජය වෙනස් වෙලා ඉස්සරහට සර් හිතපු දේවල් දෙනවනේ. වෙනස් වෙලා කියන්නේ ඉතින් අපි බලාපොරොත්තු දේවල් අපිට හම්බුණා නම් ඉතින් මොන ආණ්ඩුවවත් එකයි. ඒකයි. මේ යන විදිහ හරියන්නේ නැහැ. කියන්නේ හරි. කියන ටයිප් එකක් තියෙනවා. මම විතරක් නෙමෙයි කට්ටියක් කියයි ඒක. හරි. අපට කරන විදිහ හොඳයිද නරකයිද? ෆුල් ෆේස් එකේ කඩේ කරනවා කොහොමද ඔයගොල්ලෝගේ බිස්නස් එකේ මදිපාඩුකම් තියනවද? මේ රටේ මේ ආණ්ඩුව දැනට මේ කරන විදිහත් එක්ක ඕගොල්ලොන්ට ඉස්සර ලැබුවට වැඩිය ලාභයක්ද ලැබෙන්නේ පාඩුවක්ද? පාඩු තමයි. බඩු මිල ගණන් වැඩි පාඩු තමයි. පාඩු. බඩු මිල සාමාන්‍ය තත්ත්වයකට නෑ තාමත්. ඒ කියන්නේ ඉස්සරට වැඩිය පාඩුවක් ලබන්නේ. පාඩු තමයි ලැබෙන්නේ. මේකම බලනකොට මේකම මිලන්නේ දැන්. ආගන්න ගියොත් හරි මිලක් තමයි යන්නේ. කියන්නේ මුදල වැඩියෙන් යනවා ලාභය අඩුයි. ආ. ඔය තත්ත්වය තමයි වෙලා තියෙන්නේ. එතකොට ඔයා කියන විදිහට මේ රට කරන විදිහ හොඳ නැද්ද? මදිද? තාම මදි. තාම නෑ. හරියට ජනතාවට සාහනයක් නෑ තාම. ඉස්සර ජනතාවට සාහනයක් වෙන්න ඕන. ඔයා කියන්නේ තාම නෑ කියලා. ඒ කියන්නේ ඔයා JP නෑ නෑ. එහෙම පක්ෂ කියන එක කියන්නේ මම. ආ. පක්ෂ ඕන එකක් ඕන මේකනේ ඕන විදියට. ආ. පක්ෂේ පාටිට මම කියන්නේ කවුරුනත් මේ ජනාධිපතිතුමා මේ තව එක්කෙනෙක් ආවොත් හරි ජනතාවට අහිංසක මිනිසුන්ට පොඩි සාහනයක් ලබන්න ඕනේ ඉස්සර. ඒ කියන්නේ ඉස්සර ආණ්ඩු කරපු විදිහ හොඳයිද? ඒකවත් නෙවෙයි ඔක්කොම එක විදිහේ තමයි යන්නේ දැන් මේක.
ප්‍රතිශතයක් විතර ඒගොල්ලෝ ආණ්ඩු කරපු විදියයි මේ ආණ්ඩුව කරන විදියේ වෙනසක් තියෙනවද? සත්‍ය පොඩි සත්‍ය. ඒ කියන්නේ ඔයා අනිත් ආණ්ඩුවලට වැඩිය මේ ආණ්ඩුවට කැමතියි. කැමති ආණ්ඩුව ගැන මේ කැමති තමයි. කියන්නේ මම ඉල්ලන්නේ සාහනයක් තමයි ඉල්ලන්නේ. ජනතාවට පොදු ජනතාවට සාහනයක්. අයින්ද කට්ටිය ඔයා හිතනවාද ඔයා ඉල්ලන සාහනේ ඉස්සරහට ලැබෙයි කියලා? ලැබෙයි කියලා හිතනවා. ඔයා ඒ කියන්නේ ඔයා පිළිගන්නවා මේ ආණ්ඩුව සාර්ථකයි කියලා. සාර්ථක වෙන්න ඕනේ. ජනතාවට සාහනයක් කරන් දීලා සාර්ථක වෙන්න ඕනේ කියලා මම හිතනවා.